ගුඩ් මෝනින් යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් pages of life මගේ පිටුවකට එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මාව subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් අද නම් වැහිබර කාලගුණයක් තියෙන දවසක්. ඉතින් කරන්න දෙයක්කුත් නැහැ අද. ඒක නිසා අපි ඉතින් මේ සත්තුන්ට කෑම ටිකකුත් දාලා එයාලා රණ්ඩු වෙවි කනවා බලාගෙන ඉන්නවා. මොකද වහිනවා එළිය වැඩක් කරන්නත් බෑ කොහෙවත් යන්නත් බෑ. ඒක නිසා ඉතින් අද ගේ ඇතුළට වෙලා ඉන්නවා. මට හිතුණා ඉතින් අද වැහි දවස නිසා හවස් වරුවේ අපි කොහොමද ගත කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ටිකක් වෙලාවකට වහිනවා වෙලාවකට පායනවා. ඔහොම තමයි අද දවසම තිබුණේ. හැබැයි ගොඩාක්ම වැස්සා. මේ බලන්නකො පේන්නේ වැහිලා කළු වලාකුළු වලින්. වහින වෙලාවට කරන්න නම් දේවල් නැති වුණාට වහින වෙලාවට කන්න බොන්න නම් පුළුවන්. ඉතින් මටත් හිතුණා රොටි ටිකක් හදන්න ඕන කියලා කන්න. ඉතින් මම මේ රොටි හදන්න පොල් ගෙඩියකුත් බිදලා අරගෙන පොල් ටික ගාලා ගන්න හදන්නේ. මේ වෙලාවේ මට ඔයාලට දෙයක් කියන්න හිතුණා. මොකද අපි හැමෝගෙම හිතවල හීන තියෙනවා. නැත්තේ නෑ. හැම කෙනාගේම හිතවල හීන තියෙනවා. ඉතින් හීන වෙනුවෙන් සමහර වෙලාවට අපිට ගොඩක් දේවල් මගේ අරගන්න වෙනවා. අපි ආස කරන දේවල් ගොඩක්ම. ඉතින් අපිත් එහෙමයි. අපිට හීනයක් දැන් අලුතෙන් එකතු වුණා. මොකද අපේ ගේ විකුණපු නිසා අපිට දැන් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි ගේ හදාගන්න එක. ඒ හීන වෙනුවෙන් දැන් අපිට කැපකිරීම කරන්න වෙනවා. සමහර වෙලාවට කන බොන විදිය අඩු වෙනවා. සමහර වෙලාවට අදින පළඳින විදිය අඩු වෙනවා. ඉතින් මේ දේවල් දරාගෙන ඉන්නවා. මොකද කවදක හරි දවසක ලස්සන විදියට අපිට ඉන්න පුළුවන් වෙනවා කියලා හිතලා අපි ගේ හදාගෙන ඊට පස්සේ අපේ අනාගතේ ලස්සනට ගෙවා ගන්න හැක්කෙයි. මොකද අනිවාර්යෙන් මොනව නැතත් ගෙයක් කියන දේ තමයි අපේ හිතේ මුලින්ම තියෙන දේ. ඒ හීන හැබෑ කරගන්නකම් පොඩි කැපකිරීම අපිට කරන්න වෙනවා. ඉතින් ආසාවෙන් ඒ කැපකිරීම කරගෙන බලාගෙන ඉන්නේ අපේ ගේ ලස්සනට හදාගන්න. ඉතින් මම ඉස්සරහට ඔයාලට ඒ වීඩියෝ එකක් ගේන්නම්. අපි මුලින් කොහොමද ගේ හදාගන්න මුල ඉඳන්ම ප්ලෑන් කරපු දේවල් වල ඉඳන්ම ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් එන්නම්. ඔන්න දැන් මම පොල් ටික ගාගෙන ඉවර වෙලා මේ පොල් ටිකට ලුණු ටිකක් දාලා කවලම් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ පිටි ටිකක් දාලා හොඳට කවලම් කරනවා. රොටි හදන හැටි ඉතින් මං කියන්න දෙයක් නැහැනේ. රොටි හදන හැටි කවුරුත් දන්නවනේ. දැන් ඉතින් මේ වතුර ටිකක් දාලා හොඳට රොටි ගුලිය හැදෙනකම් හොඳට පිටි අනා ගන්න ඕන. මේ ඉතින් මම ටට්ටක් ගාලා අනාගෙන දැන් මේ පිටි ගුලිය හදාගත්තා. ඔන්න ඔහොම පිටි ගුලිය ආවා මගේ. මම පිටි ගුලිය හොඳට තලලා ටිකක් මෙලෙක් ගතියට වගේ එනකම්ම හොඳට පොඩි කරගන්නවා. එතකොට තුනී කරන්න ලේසි. ඉතින් මම මේ භාජනයේම ගත්ත ලේසි හින්දා තුනී කරන්නත්. ඔහොම තුනී කරගත්තා. ඊට පස්සේ තමයි අමාරුම වැඩේ තියෙන්නේ. මොකද මම රොටි පුච්චන්නේ ලිපේ. ලිප පත්තු කරන එක ඉතින් එපා වෙනවා. කොහොම හරි ඔන්න ඔය විදියට ඉතින් ගින්දර වැටුණා ලිපටත්. දැන් ඉතින් රොටි පුච්චන තාච්චිය ලිපේ තියාගෙන මේ විදියට මම රොටියක් පුච්ච ගත්තා. ඉතින් අවසානයේ රොටි ටික ඔන්න ඔහොම මං හදාගත්තා. දැන් තියෙන්නේ රොටි කාලා තේ බොන්න තමයි. ඉතින් තේ බීලා ඉවර වෙලා දැන් හවස් වෙලානේ. පහන් පත්තු කරන්නත් ඕන නිසා වැස්සත් පායලා තිබුණේ. ඒක නිසා මම මිදුල වටේ ටිකක් අතු ගාලා පිරිසිදු කරගත්තා. මොකද වැස්ස නිසා උදේ අද අතු ගෑවෙත් නැහැ. ඒක නිසා දැන් අතු ගාලා ඇඟ සෝදගෙන පහන පත්තු කරන්න ලෑස්ති වෙන්න ඕන. ඒක නිසා තමයි මේ වටේ පිරිසිදු කරගත්තේ පොඩ්ඩක්.
දැන් අපි මේ දෙන්නත් එක්ක එකතු වෙලා මල් ටික හිමින් කඩනවා බුදුන්ට පූජා කරන්න. කවුරුත් ඉතින් හවසට කරන එකම දේ මේකනේ. අනිවාර්යෙන් කර යුතු දෙයක් තමයි බුදුන් පහන ළඟ එළිය කරන එක. ඒක අපි හරි ආසාවෙන් නිවිලා කරන්න ඕන දෙයක්. ඉතින් අපි දෙන්නත් මේ එකතු වෙලා මල් කඩනවා. මං එයත් සම්බන්ධ කරගන්නවා මේවට. මොකද එයාත් පුරුදු වුණාම පොඩි කාලේ ඉඳන්ම මේ දේට ලැදි වේවි. ඒක නිසා එයාත් හරි ආසාවෙන් මල් වට්ටියම අල්ලගෙන ඉන්නවා මම මල් තියනකොට. ඉතින් අපි හවසට හැමදාම බැඳිලා ඉන්න ඕන මේ දේ කරන්න. බුදුහාමුදුරුවෝගේ පහන ළඟ එළිය කරන්න. ඒක අපි හරි ආසාවෙන් ශ්‍රද්ධාවෙන් කරන්න ඕන දෙයක්. මල් ටිකත් කඩාගෙන ඇවිල්ලා දැන් තියෙන්නේ බුදු පහන ළඟ හොඳට පිරිසිදු කරගන්න එක. මම හැමදාම බුදු පහන තියන්න කලින් හොඳට පිරිසිදු කරලා ලස්සන කරගන්නවා බුදු පහන ළඟ. එතකොට තමයි අපිට පිරිසිදුව ලස්සනට බුදු පහන තියාගන්න පුළුවන් වෙන්නේ. උදේ ඉඳන් වැහැලා හවස් වෙනකොට නම් පායලා තිබුණේ. ඉතින් මේ විදියට පරිසරය හවස් වෙනකොට වෙනස් වෙලා තිබුණා. උදේට ඉර පායනකොට වගේම හවසට ඉර බැහැලා යනකොටත් හරිම ලස්සනයි අහස දිහා බලාගෙන ඉන්න. ඇත්තටම ගොඩාක් ලස්සනයි අහස එතකොට. අද හවස් අරුව ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ගත වෙලා ගියේ. ඉතින් මාව බලපු ඔයාලා හැමෝමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.